කොහොමද යාළුවනේ? ඉතින් මම කලින් ඔයගලන්ට පොඩක් පුරුදු වුණා. පොඩි ලොං ට්‍රිප් එකක් ගිහිල්ලා Shell CU-W20 එක ගැන එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඉතින් මේක තමයි ඒක. ඉතින් ඔයගලන්ට දකින්න පුළුවන් සාමාන්‍යයෙන් මම කිලෝමීටර්ස් 147ක් විතර වගේ ගිහිල්ලා මේ දාන එකේදී සාමාන්‍යයෙන් කරලා තියෙන ඇවරේජ් 15.9 කිලෝමීටර්ස් කරලා තිනවා 1 ලීටර් එකකින්. ඉතින් ඊට පස්සේ ආවා මේක කරේ කටුනායක එක්ස්ප්‍රස් වේ එකේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් 1 ලීටර් එකකින් nearly 18 කිලෝමීටර්ස් වගේ දුවලා තියෙනවා. ඉතින් මීටත් වැඩිය කරන්න ඕන මම තව චුට්ටක් දුර ගිහිල්ලා පුළුවන් වුණොත් ඔයාලට දාන්නම්. ඉතින් දැන් ඇවරේජ් එකට ගානට එන්ජින් එකට සීසන් වෙනවා ඔයිල් එක. ඉතින් මේ ගාන තමයි සාමාන්‍යයෙන් normal express ways වලට. මම කටුනායක ගියේ. කටුනායක ඒක එයාපෝට් එකට. ඉතින් එයාපෝට් එකට මේ ගාන තමයි. ඉතින් ඒ ගානත් එක්ක ඉතින් සාපේක්ෂව මම බලනවා තවත් ටිකක් ලොං ට්‍රිප් එකක් ගිහිල්ලා ෆීඩ්බැක් එකක් දෙන්න. ඉතින් අතන මේ එන්ජින් ඔයිල් එක එක්සලන්ට් නැහැ. නමුත් මට ඕකේ ලෙවල් එකේ එක්ස්පීරියන්ස් එකක් තමයි දෙන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් විදිහට රේට් කරනවා. නමුත් එක්සලන්ට් නැහැ. අර වව් ෆැක්ටර් එක මේකේ නැහැ මට. ඉතින් ඒක තමයි දැනට කියන්න තියෙන්නේ. Thank you.